ඇයි සර්? ස්නේහා ඔතනින් වාඩිලා මට ඇත්ත කියන්නේ. මොකද්ද ඔය දෙන්නගේ මේ විරසකේ? ආදිත්‍ය නම් මට එක බොරු කිව්වා. හැබැයි මට දැනගන්න ඕනේ ඇත්ත හේතු. මට 아무තෙන් කියන්න දෙයක් නෑ සර්. මේ ගත දිහා බැලුවොත් සර් ටික හිතා ගන්න පුළුවන්. හිතුවට වඩා ප්‍රශ්නේ බරපතලයි. එසේ මෙසේ බොරුවක් නෙමෙයි තමසේ මට කියලා තියෙන්නේ. දෙන්න පුතේ මම ඔක අරන් යන්න. පාපා අම්මාම ඉන්න. අද ප්‍රැක්ටිස් කියන ඇටි එකේ තාත්තා එහෙට මෙහෙට ගෙනියන එක මට එක්සර්සයිස් එකටත් හොඳයි. හා. ඔයා දැන් මේ තාත්තව රෝද පුටුවේ තියාගෙන ඇවිද්දවන්නේ එක්සර්සයිස් එකටද? ඔන්න ඉතින් අම්මා වැරදි අයිඩියා එකක් ගත්තා. තාත්තා මේ බලන්නකෝ අම්මා කියන කතාව. මම තාත්තව එහෙට මෙහෙට තල්ලු කරගෙන යන්නේ තාත්තට තියෙන ආදරේට. මන් දන්නවා මයි පුතේ. අපි තාත්තට මේ හැමදේම හැම වෙලාවෙම කරන්නේ තාත්තට තියෙන ආදරේට. අපේ ආදරේ බලෙන්වත් තාත්තා ඉක්මනට නැගිටිනවා නම් අම්මා තාත්තට ඇහෙන්නේ දුක හිතෙන කතා කියන්න එපා. මං තාත්තව කොහොම හරි නැකිටවනවා. අම්මා තාත්තා ඉස්සරහා අපි hina වෙලා ඉන්න ඕනේ. එතකොටයි තාත්තව ඉක්මනට නැකිටව ගන්න පුළුවන්. ස්නේහා එන්න මං ආව ගිහින් දාන්න. ඔයා මාව ගිහින් දාපු දුර හොඳටම ඇති ආදිත්. මං දන්නවා ඔයා මට වෛර කරනවා කියලා. අඩු ගානේ වාට බැරිද මාව හොඳ යාළුවෙක් විදිහට ආශ්‍රය කරන්න? ඔයාට මගේ හිතේ තිබුණේ එක ඉඩයි ආදිත්‍ය. ඒ ටිකෙන් මගේ මුළු හිතම පිරුණා. ඒත් දැන් මගේ හිත හිස් ආදිත්‍ය. බෙස් වලාගෙන ආවයි කියලා ඔයාටයි කවදාකවත් මගේ හිතට රින්ගන්න බෑ. රින්ගන්න තියා. රින්ගන්න උත්සාහ කරන්නවත් බෑ. හරි. මට නිකමට හිතුණා ස්නේහා මේ පැත්තට එයි කියලා. කොහොමද මගේ ඉව? හොඳයි. මේ චාරුක මේ ඔයාට පුළුවන් වේද මාව ගෙදරට ඩ්‍රොප් කරන්න? Sure. Yeah. Yeah.